ඔයාලට හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. එදා නිවාඩු දවසක් හින්දා අපි පොඩ්ඩක් එළියට ආවා හොඳනම. මොකද මේ දවසේම රෑ ඩිනර් එකකට අපේ තුර්කිෂ් ෆැමිලි එකක් ඉන්නවා දාන්න අපිත් එක්ක වැඩ කරන. ඒගොල්ලෝ ඩිනර් එකට ඉන්වයිට් කරලා තිබුණා. එහේ යනකොට මොනවා හරි ගෙනියන්නත් ඕන නිසා අපි දවල් වෙලා එළියට ආවා. ටිකක් ළඟ තියෙන මෝල් එකකට තමයි ගියේ. ගන්න මොනවද කියලා අයිඩියා එකක් තිබුණේ නැති වුණත් මට එයාට මල් එකක් නම් දෙන්න උවමනාවක් තිබුණා. ඒ ගම ඉතින් ගෙදරට අවශ්‍ය බඩු ටිකකුත් ගත්තා. කුරුළු නම් ගොඩක් සතුටෙන් හිටියේ. මොකද කාලෙකට පස්සේ ආව පොඩක් එළියට එකගෙන ආවා. නැත්තම් ඉතින් ගෙදරමනේ ඉන්නේ. ගෙදරයි නැත්තම් පොඩක් පල්ලෙහාට යනවා ඇවිදින්න. මේ ටිකේ ටික රස්නේ හින්දා ඒත් එක්කන් යනවා අඩුයි. Thank you. Okay. හවස තේ බොන වෙලාවට ඉතින් එන බඩගින්නට මොනවා හරි කන්න ඕනේ නිසා අපි දෙන්නම කෑවා. මම ඉතින් කාලයකට පස්සේ තමයි බබල් ටී එකක් අරගෙන බිව්වේ. ඉතින් ඒ ගත්තෙත් පණ්ඩිතයා වගේ අයිස් දාන්න එපා කියලා. කොහොම හරි ඉතින් හරි ටේස්ට් එක ඒකේ තිබුණේ නැහැ. අයිස් දාපු නැති නිසා. අපේ මහත්තයා නම් බඩගින්න හිටියේ මේ එයාගේ වැඩේ අර කික් ගාලා සද්ද හැන එක බලාගෙන ඉනවා. එයා කෑම ඕඩර් එක රෙඩි වෙනකන්. පොරල පංචි නිදාගෙන ඉඳි හින්දා අපි දෙන්නා ටිකක් කාලා කතා කර කර හිටියා. පස්සේ කොහොමද එළියට ඇවිල්ලා බලනකොට හොඳටම හවස් වෙලා. අර දුර ඈතින් පේන්නේ ජබල් ජේස් කියන කන්ද. බලන්න එක හරි ලස්සනට පේනවා. සීත කාලෙට ඔයිට වඩා පැහැදිලිව හොඳට පේනවා. මට ෆ්‍රෙෂ් මල් ටිකක් ගන්න ඕන නිසා මෝල් එකකින් ඇවිල්ලා එහා පැත්තේ තියෙන සුපර් මාකට් එකට අපි පයින් ඇවිදගෙන ගියා. හරිම ලස්සනයි. ඉතින් ඊට බහින වෙලාවට කාලයකට පස්සේ තමයි ඉතින් කොරළ පැංචිව එළියට එකගෙන ආවේ. අපි මොන දේ කරත් එයා ගැනත් බලන්න එපා. ඉතින් කිරි දීලා ඔක්කොම කළා තමයි අපි ඊළඟ තැනට යන්න ගියේ. මේක පෑන්ට් එක කලිසම් වගේ අඳන්න පුළුවන්. මේ XL size නේ. XL size ලොකු බබාලට. ඉතින් මම ඒ සුපර් මාකට් එකේ මල් ගත්තා. සුදු පාට මල් එකක් තමයි ගත්තේ. මුලින්ම සුදු පාට මල් එකක් ගත්තට අන්තිමට මම ආයෙ ගිහලා මල් එක මාරු කරගත්තා. මට හිතුණා කලර්ස් දෙකකින් මල් බොකේ එකක් වගේ හදලා දුන්නා නම් හොඳයි කියලා. බොකේ එකක් කිව්වට එච්චර ලොකු මල් ගොඩක් නෙමෙයි. එයාට මල් ටිකයි මට මල් ටිකයි. දඩාට අවශ්‍ය කරන බඩු ටික අරන් ඉවරනකම් අපි දෙන්නා ටිකක් කොමල කර කර හිටියා. නැත්තම් කුරුල්ලට කම්මැලිනේ අඬන්න ගත්තොත් එතකොට තවත් ප්‍රශ්නයක් නේ. එයාවත් ඉතින් බටර් ගාගෙන ටිකක් තියාගෙන හිටියා. කොහොම හරි ඉතින් මුලින් ගත්ත මල් එකත් මම මාරු කරගත්තා පාට දෙකකින්. මේ ටිකත් ඔක්කොම අරන් ඉවර වෙනකොට ගොඩක් පරක් වෙලා තිබුණේ. අපි යාළුවාට කියලා තිබුණේ අපි රෑ 8:00 විතර එන්නම් කියලා. කොහොම හරි ඉතින් අපි එදා යනකොට චුට්ටක් පරක් වුණා. ඉක්මනින්ම ගෙදර ආවා. නමුත් මේ වෙනකොට ටිකක් පරක් වෙලා තිබුණේ. අපි ගෙදර එනකොටත් රෑ 8:00 කොහෙද වෙලාව. කොහොම හරි ටක් ගාලා ඇවිල්ලා මල් එකත් මම ලෑස්ති කරන ගමන් අපේ මහත්තයා බබාවත් පොඩ්ඩක් ලෑස්ති කරා. අපි දෙනාප ටිකක් ලෑස්ති කරගෙන මල් ටිකක් ලෑස්ති කරගෙන අපි ඉක්මනටම ගියා. එහෙම ලොකු දෙයක් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ තව ටික දවසයි යනවා දෙන්නම ඒගොල්ලන්ගේ රටට. Oh, very nice. Ah, what is that? This is only just giving Nice smell? yeah, smell and Ah, it's nice. they are saying cleaning. Oh, very nice. We Oh, you are hungry. we are surprised. Ah, gift. I gift. Small gift. Oh my god. Oh, thank you. Thank you so much. Oh. Amma. I'm taking small video, okay? It's so nice, huh? See, look her band. Wow, you have nice band. Wow. So like, see?
Your mom dress is same color. Yeah. See, Papa is hungry. Eat, Sumi. You. Very nice. Yeah. Oh, she's sitting. ෆස්ට් ටයිම් තමයි ඉතින් තෝර්කිෂ් ෆැමිලි එකක් එක්ක තෝර්කිෂ් විදියට ඩිනර් එකක් ගත්තේ. හරිම රසට කෑම ඔක්කොම හදලා තිබුණා. දැන් මතක් වෙනකොට මට පොඩි බඩගින්නක් එනවා වීඩියෝ එක එඩිට් කරන වෙලාවෙත්. කොහොම හරි රයිස් එකට මොනවද නූඩල්ස් වගේ පොඩි කෑලි වගේ එකතු කරලා තිබුණා. අල බැදුමක් වගේ ඒගොල්ලෝගේ විදියට හදලා තිබුණා. චිකන් රෝස් කරලා ඒ වගේ හදලා පිකල්ස් තිබ්බා. ඊට පස්සේ රයිතා එකක් තිබුණා. ඒගොල්ලෝගේ බ්‍රෙඩ් තිබුණා. කොහොම හරි ඉතින් ඔක්කොම කරලා ඉවර වෙලා ඒගොල්ලෝගේ තුර්කිෂ් විදියට අපිට තේ එකකුත් දුන්නා. හරිම රසයි. මේ හැපැත්තේ තියෙන කේක් කෑල්ල නම් මගේ යාළුවා සුමි එයා හදලා තිබුණේ. එයා පේස්ට්‍රි චෙෆ් කෙනෙක්. ඉතින් එයා රසට එකක් හදලා තිබුණා. අපි ඉතින් ගොඩාක් එන්ජොයි කරා ඒගොල්ලොත් එක්ක. මේ ඉන්න මගේ යාළුවා සුමි. ඉතින් අපි ෆැමිලිස් දෙකම දවසක් ස්විමින් ගියා. තව යාළුවෝ කීප දෙනෙකුත් එක්ක. එයා ඉතින් හරිම ආදරේ. එයාගේ හස්බන්ඩ්වත් හරිම ආදරේ අපේ බබාට. කොයි වෙලෙත් ඉතින් හොරතල් කරනවා දෙන්නම අතින් අතට මාරු කරගෙන. තව ටික දවසයි ඉතින් එයා ඉන්නේ. එයා යනවා ඊට පස්සේ එයාගේ රටට. මේ ඉන්නවා වගේම තමයි ඉතින් වැඩ බලය කොච්චර බිසි වුණත් ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනවා මම දන්නවා. ඔයාලා ගියාම ඉතින් අපිට මලා මතක් වෙයි. සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න අපි ඔයාලට ගොඩක් ආදරෙයි. Wow.